අදත් එකතු වෙලා ඉන්නේ SHL Box අපේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් අදත් ඔයගලන්ට වැදගත් වෙන වීඩියෝ එකක්, පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක වගේම ඔයගොල්ලෝ ගාව තියෙන මුදලට කොහොමද රත්තරන් ගන්නෙ? රත්තරන් කියන එක ඔයගොල්ලෝ දන්නවා ලෝකේ තියෙන මේ වටිනාම ඇසෙට් එකක්. ඉතින් මේක මිල පසුගිය දින කිහිපෙක ඩොලර් 4000 ඉක්මවා ගියා. ඉතින් මේක නැවත මිල පහළ බහැලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ගාව තියෙන මුදල කීයද? රුපියල් 1000ද 2000ද ඕගොල්ලන්ට පුළුවන් විදිහට කොහොමද රත්තරන් ගන්නෙ? ඕගොල්ලෝ දන්නවා රත්තරන් පවුමක් ගන්න ගියොත් රුපියල් ලක්ෂ 3ක් 3මාරක් විතර යනවා. කැරට් 22 24 ඒ තරම් ඉහළ මිලක් තියෙන. ඉතින් රත්තරන් කියන්නේ ලෝකේ මුදල් වෙනුවට රිප්ලේස් වෙන ඒ කියන්නේ ලෝකේ තියෙන වටිනාම ඇසෙට් එකක්. ඉතින් ඒක අරගෙන තියාගන්න ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අනාගතයට ඕගොල්ලන්ට වැදගත් වෙනවා. ඉතින් ඒක කරන්න කොහොමද කියන එක තමයි අද කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ෆොරෙක්ස් වගේ ඒවල නම් ඔයගොල්ලෝ දැනටමත් රත්තරන් මිලට ගන්න නැත්නම් රත්තරන් වල ට්‍රේඩින් කරනවා. හැබැයි මේක ඔයගොල්ලන් කියන්න යන්නේ Binance එකේ. ඔයගොල්ලෝ ගාව ඇප් එක තියෙන්න ඕනේ Binance එකට යන්න. Binance එකේ තියෙනවා රත්තරන් මේ ෆිසිකල් ගෝල්ඩ් වලට සමානව මිල ඉහළ පහළ යන නැත්නම් මිල සමාන වෙන ෆිසිකල් ගෝල්ඩ් වලට එක නිකුත් කරලා තියෙන රිලීස් කරලා තියෙන ඩිජිටල් ගෝල්ඩ් එකක් නැත්නම් ඩිජිටල් ඇසෙට් එකක් තියෙනවා. ඒක තමයි සර්ච් කරන්න මෙතන උඩ ඔයගලන්ට PAXG කියන USDT කියන කොයින් පෙයා එක. මේ PAXG කියන්නේ Paxo කියන කම්පැනියෙන් රිලීස් කරලා තියෙන ගෝල්ඩ් වලට සමාන වැලියු එකක් තියෙන ටෝකන් එකක්. මේ Paxo කියන්නේ නිව්යෝක් වල තියෙන වෙබ්සයිට් මේ ට්‍රස්ට් කම්පැනියක්. ඒ කියන්නේ මේක ලන්ඩන් වල තියෙන LMV කියන ස්ටෝර් එකේ ගෝල්ඩ් ස්ටෝර් එකේ තියෙන ෆිසිකල් ගෝල්ඩ් වලට වැලියු එකට සමාන වැලියු එකක් තියෙන ඇසෙට් එකක් විදිහට තමයි මේ PAXG කියන ටෝකන් එක ලෝකෙට ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතන තියෙනවා LBMA Vault කියන ලන්ඩන් වල තියෙන ලෝකෙ ලොකුම රත්තරන් සහ රිදි ස්ටෝර් එක තියෙන ගෝල්ඩ් වලට සමාන වැලියු එකක් වෙන විදිහට ඩෙවලොප් කරපු කොයින් එක. ඉතින් මේ කොයින් එක PAXG සරලව කිව්වොත් මේ PAXG කොයින් එක ඔයා ගාව තියෙනවා කියන්නේ මේක ෆිසිකල් ගෝල්ඩ් එකක් ඔයා ගාව තියෙනවා වගේ තමයි. ඉතින් මේකේ ඒගොල්ලෝ කියනවා මේ ඔයා ගාව ඒ PAXG කොයින් 400ක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒගොල්ලෝ Paxo කම්පැනියෙන් ඒ වෙනුවට රත්තරන් කොයින් එකක් රත්තරන් බාර් එකක් ඒ වෙනුවට මාරු කරා. ඒගොල්ලෝ වෙබ්සයිට් එක තියෙනවා මෙතන ඒ විස්තර ටික තියෙනවා. ඉතින් ගොඩක් ඉතින් මේගොල්ලෝ මේ රත්තරන් මාරු කරන්න යන්නේ නැහැ. ගොඩක් අය මේ PAX කියන කොයින් එක ඩිජිටල් ටෝකන් එක වලට එකතු කරනවා. මේකත් ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාව ගෝල්ඩ් තියා ගන්නවා වගේ තමයි. ඉතින් ඔයගොල්ලෝ ගාව තියෙන මුදලට බොහොම පොඩි ගාණක හරි මේ Paxo කියන කොයින් එක අරන් තියාගන්න පුළුවන්. ඉතින් රත්තරන් ගත්තා වගේ මේකේ විස්තර ගත්තොත් මේකේ දැන් යන්නේ ඩොලර් 3932 මේක මාකට් එකේ දැනට ගෝල්ඩ් වල තියෙන මිල මේ තියෙන්නේ. මේකේ ඉන්ෆෝ වලට යන්න පහළට යන්න පහළ එකේ තියෙනවා මේකේ මේ ඕල් ටයිම් හයි එක 4400 මේ ළඟදී ගෝල්ඩ් එක ගියපු ලොකුම මිල 10/17 වෙනිදා. ඒ මිල තමයි මේ තියෙන්නේ. ලෝ එක තියෙන්නේ 1100 ගාන. ඉතින් මේ PAX එක පල්ලෙහාත් ඒගොල්ලන් ඉන්ට්‍රොඩක්ෂන් දෙනවා. PAX Gold is digital asset issued by Paxos. Paxos කියන කම්පැනියෙන් ඉෂුව කරපු digital asset එකක් විදිහට තමයි ඒක පාවිච්චි වෙන්නේ. ඉතින් මේ ටිකක් අරන් තියාගන්න Bitcoin වගේම ඔයා ගාව gold එතකොට asset එකක් විදිහට තියෙනවා. ඉතින් මේක ගැනත් ඔයගොල්ලන්ගේ අද වීඩියෝ එක ගැනත් ideas පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් කරන්නද ඕනේ නැත්නම් ටෙක් සම්බන්ධ වීඩියෝස්ද ඉතින් ඒ ගැනත් තව මේ වැඩේ ඇඩ් වෙන්න ඕන දේවල් ගැන ඔයගොල්ලන්ගේ අයිඩියාස් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ අපේ නාලිකාවට අලුත් නම් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.